ඔන්න චූටි දුවේ පුතේ අද අපි ඔයාලට කියන්න යන්නේ පුංචි අලි පැටියෙකුගේ පුංචි සිංහ පැටියෙකුගේ ලස්සන කතාවක්. අපේ කතාවේ වීරයෝ දෙන්න තමයි චූටි දුවේ පුතේ ලොකු කන් දෙකක් දිග හොඬ වැලක් තියෙන සෙල්ලක්කාර චූටි කියන අලි පැටියයි පුංචි නියපොතු තියෙන රෝරා කියන සිංහ පැටියයි. අලියෙක් සහ සිංහෙක් යාළු වෙන්න පුළුවන්ද? ඕ චූටිගේ කරුණාවන්තකම රෝරිගේ නිර්භීතකම නිසාම මේ දෙන්න හොඳම යාළුවෝ. ඒ දෙන්න දවස පුරාම සෙල්ලම් කළේ එකට. චූටි කැලෑවේ ලොකුම ලොකු අබ ගහෙන් අඹ කඩලා දෙද්දී රෝරි තම පුංචි ගොරවන හඬෙන් චූටිව හිනස්සනවා. එක දවසක් චූටි රෝරි කැලෑවේ අලුත් තැනක් හොයාගෙන යද්දී ලා තනුකොළ වලින් වැහිලා තිබ්බ කැඹුරු මඩවලක් ළඟට ගියා. චූටි මෙතන හරිම ලස්සනයි. මම අර පැත්තට පනින්නද? පරිස්සමින් රෝරි. මේ බිම ටිකක් එරෙනවා වගේ. චූටි මට බෑ මම හිරවෙලා මට එරිලා. රෝරි බියෙන් කෑ ගැසුවා. රෝරිගේ පුංචි ඇස්වල කඳුළු පිරුණා. බය වෙන්න එපා රෝරි, මම ඔයාව ගන්නම්. මගේ හොඬ වැලල්ල ගන්න. රෝරි මං ඔයාව අදින්නම්. මට බෑ චූටි, මම තවත් එරෙනවා. මේ මඩ හරිම තදයි. ඉන්න රෝරි, මට අදහසක් ආවා. මම එනකම් බය වෙන්න එපා. මේ වෙල හොඳට තද කරන්න ඕනේ. රෝරි මේ වෙල හොඳින් අල්ලගනින්න. මම ඔයාව එළියට අදින්නම්. චූටි අලියා එයාගේ මුළු ශක්තියෙන්ම වැල අදින ගමන් ගහ පැත්තට තල්ලු වුණා. පොළව දෙදරන්නට වගේ ශබ්දයකුත් ඇහුණා. චූටි ආයෙ පාරක් එයාගේ ශක්තිය යොදලා ඇද්දා. රෝරි මඩ වලින් ගොඩට විසි වුණා. හුරේ! මම නිදහස් චූටි. ඔයා මගේ ජීවිතේ බේරුවා. ඔයා හරිම ශක්තිමත්. අපේ මිත්‍රත්වය නිසා තමයි රෝරි. මම ලොකු නිසා මට ශක්තිය තිබුණා. ඔයා නිර්භීත නිසා මට උදව් කරන්න පුළුවන් වුණා. ඉතින් රෝරි චූටි දෙන්නම තේරුම් ගත්තා එයාලා දෙන්න වෙනස් වුණත් තමන්ගේ ශක්තිය මිත්‍රත්වය වෙනුවෙන් යොදද්දී ඕනෙම අමාරුවක් ජයගන්න පුළුවන් කියලා. අපි හැමදාම හොඳ යාළුවෝ චූටි. එදා ඉඳන් චූටි අලි පැටියයි රෝරි සිංහ පැටියයි හොඳම යාළුවෝ විදියට සතුටින් ජීවත් වුණා.